හායි කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් ලයිෆ් විත් අසින්තා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය සෙනසුරාදා දවස් දෙකේ අපි හැමෝම කතරගම දේවාලේ වඳින්න යන්න පිටත් වුණා. ඉතින් ඒකත් මම හිතුවා වීඩියෝ එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මේ කතරගම දේවාලේ යන්න කලින් දවසේ අපි දැන් අවුරුදු 3-4කට කලින් ඉඳලම මේ විදිහට පොත් පාසල් ටිකක් ලෑස්ති කරගෙන යනවා කතරගම යද්දී ඒ පැත්තේ ඉන්න පුංචි දරුවන්ට බෙදලා දෙන්න. ඉතින් ඒ විදිහට මම මේ සූදානම් කරගත්ත පොත් පැන්සල් වගේ දේවල් තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ඉතින් මං හිතුවා බබාලා දෙන්නට කියලා මේ විදිහට මේ පොත් ටික පාසල් කරගන්න. අපි මේ විදිහට ක්ලියර් බෑග්ස් වලට තමයි දාලා ඒ ටික පැක් කරගත්තේ. ඉතින් පුංචි දරුවන්ට මං හිතුවා රූල් නැති පොතුයි, චිත්‍ර පොතුයි වගේම පැන්සල්, පාට පැන්සල් වගේ දේවල් දෙන්න. ඒ වගේම ලොකු දරුවන්ට මං හිතුවා කොටු රූල් පොත්, හරි රූල් පොත් වගේම CR පොත් දාලා ඒ එක්කම පෑනුත් මේ විදිහට බෙදලා දෙන්න. ඉතින් මේ විදිහට මගේ බබාලා දෙන්නගේ අතින් මේ දේවල් ලෑස්ති කරලා පහවදා පාන්දර අපි ගෙදරින් 4:00 විතර වගේ තමයි පිටත් වුණේ. ඉතින් අපි 8 විතර වෙනකොට කතරගමට ළඟා වුණා. අපි හයිවේ එකේ තමයි කතරගම ගියේ. ඉතින් මේ විදිහට අපි උදෙන්ම අවුව සැරවෙන්න ඉස්සෙල්ලා ටිකක් වෙලාසනින්ම ගිහිල්ලා වඳින්න ඕනේ කියලා අපි තීරණය කරා. ඉතින් මේ වෙලාවේ අපි මේ කතරගම වල මේ දකින්න ඇති මෙතන මේ ටික අලුතෙන් තමයි හදලා තියෙන්නේ. මේ ඇතුළට ගඟට බැහැලා ඇවිදලා යන්න පුළුවන් වතුර අඩු කාලෙට. ඒත් අද යන්න බෑ වතුර චුට්ටක් වැඩි. ඉතින් අපි එතනත් බලලා මෙන්න මේ විදිහට මාළුන්ට කෑමක් දාලා ඉතින් අපි බබාලා පොරි අරගෙන දානවා මාළුන්ට. බලන්න මෙතන මාළු ගොඩක් ඉන්නවා පොරි කන්න ඇවිල්ලා. ඉතින් ඒකත් ඒගලන්ට දාලා අපි එහෙමම කිරිවෙහෙර වඳින්න යන පිටත් වුණා. ඉතින් මේ කතරගම දේවාලේ පැත්තෙන් තමයි අපි ඇතුළු වෙලා කිරිවෙහෙර වන්දනා කරන්න ගියේ. දැන් අපි මේ කිරිවෙහෙර වඳින්න යන අතරමඟදී ඔන්න බලන්නකෝ කවුද මේ ඉස්සරහට එන්නේ කියලා. හරිම තේජස් ලීලාවෙන් තමයි යා එන්නේ. ඉතින් ඔන්න අපි ආවත් බලාගෙන මල් පහන් පඳුන් කූරු මල් මාලා හැමදේම අරගෙන කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරන්න මේ විදිහට ඒ පැත්තට ගියා. ඉතින් ගොඩක් තැන්වලදී නම් වීඩියෝ කරේ නැහැ. මොකද ඉතින් ඇත්තටම අපි ගියපු වැඩේ ශ්‍රද්ධාවෙන් ඒ වන්දනා කරන එකනේ. ඉතින් ඒ නිසා ඒ දේවල් වීඩියෝ කරන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා ඒ දේවල් කරා. ඉතින් මේ ඊට පස්සේ වැඳලා එන අතරමඟදී තමයි මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් කිහිපය ගත්තේ. ඉතින් මේ හස්බන්ඩ්ගෙන් මමයි ෆොටෝ එකක් ගත්තා. ඒ වගේම අපිත් එක්ක ගියපු හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි, මගේ ලොකු නංගි, යාගේ බබාලා දෙන්නයි, මගේ බබාලා දෙන්නයි අපි ඔක්කොම මේ විදිහට ඉඳලා ෆොටෝස් අරගත්තා. ඉතින් පේනවනේ මේ පොඩි කට්ටිය දේවාලෙට ගිහිල්ලා මොට්ටු තියාගෙන ඉතින් ඒගොල්ලන්ට හරි ආසයි ඒ වගේ දේවල් කරන්න. ඉතින් අපි හරිම බයෙ හිටියේ මොකද මේගොල්ලෝ ඇවිල්ලා අපේ ඇඟේ හේතු වුණොත් එහෙම සුදු ඇඳුම් වල ඔය රතු පාට මොට්ටුව වදිනවනේ. ඉතින් ඒත් එකම එතන මේ විදිහට කිරිබත් බෙදුවා කට්ටියක් ඇවිල්ලා. මේ දවස්වල ගොඩක් රස්නේ නිසා කිරිබතුත් එක්ක වතුර බෝතලුත් එයාලා බෙදුවා. ඉතින් මේ විදිහට අපිටත් කිරිබත් හම්බුණා. ඉතින් ඒවත් කාලා අපි ආපහු ආවේ කතරගම දේවාලේ පැත්තට. ඉතින් දේවාලෙට ඇවිල්ලා ඉස්සලාම අපි වන්දනා කරන්න ගියා මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේ වන්දනා කරලා ඊට පස්සේ දේවාලේ පූජාව පටන් ගත්තා. මේ ඔයාලා දකින්න මෙති මට ඇත්තටම ඉස්සරහට ගිහලා පූජාව වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. අපි පොලිමේ හිටපු නිසා. ඊට පස්සේ ඉතින් අපි මේ දේවලුත් කරගෙන පූජාවල් දීලා වන්දනා කරලා ඔක්කොම ඊට පස්සේ මේ අපි හිටපු හොටෙල් එක ලිවින්යා කියලා හොටෙල් එකක්. ඉතින් ඒක ඉතින් බබාලා බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට මේ වගේ සතුටනේ. ඉතින් යාලා ආපු ගමන් අවුව බැලුවෙත් නැහැ. එයාලට පූල් එකට යන්න ඕනේ කිව්වා. ඉතින් මේ හස්බන්ඩ්ුත් ඉන්නවා පූල් එකේ. ඉතින් බබාලයි ඒගොල්ලෝ පූල් එකේ පොඩ්ඩක් ඒගොල්ලෝ එන්ජොයි කරන ගමන් අපි චුට්ටක් පැත්තකටලා වාඩි වෙලා හිටියා. ඉතින් ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් හවස් වෙලාවේ ඇත්තටම හවස ටිකක් වැස්සා. ඒ වහින කම්ම ඉතින් මේගොල්ලෝ පූල් එකට වෙලා හිටියා. ටිකක් රස්නෙත් වැඩි නිසා. ඊට පස්සේ අපි පහුවදා සෙල්ල කතරගම වඳින්න ගියා. ඉතින් බලන්නකෝ මේ මොනරෙකුත් හිටියා එතන. මම එයාගේ ෆොටෝ එකක් ගත්තා. ඉතින් සෙල්ල කතරගමත් ඒ දේවාල හැම එකකටම ගිහිල්ලා වැඳලා අපි හැමදාම මෙන්න මේ විදිහට අපි 4 දෙනා මෙතන ෆොටෝ එකක් ගන්නවා. මම ඒ ෆොටෝ පරණේවත් හොයාගන්න පුළුවන් වුණොත් ඔයාලත් එක්ක ෂෙයා කරන්නම් වෙනම පෝස්ට් එකක් විදිහට හරි. ඉතින් මේ මගේ නංගිගේ බබත් ඇවිල්ලා අපේ ෆොටෝ එකටම ජොයින් වුණා. මොකද මේව තමයි කවදා හරි අපිට මතකයන් විදිහට බලන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ෆොටෝස් කිහිපයකුත් අරගෙන අපි හැමම ලක්ෂ්මී දේවාලේ පැත්තටත් ගිහිල්ලා එතනත් වන්ද වැඳලා
ඊට පස්සේ හොටෙල් එකට ගිහලා ආපහු බඩු ටිකක් පැක් කරගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ එන අතරමඟදී අපි මේ නිවහන කියන පොඩි රෙස්ටොරන්ට් එකක් තිබුණා. එතන තමයි දවල් කෑමට නතර කරේ. ඉතින් හරිම ලස්සනට හදලා තියෙන අලුත් තැනක්. ඉතින් ඔයාලත් හයිවේ එකේ කතරගම ගිහිල්ලා ඒ පැත්තෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මෙතනට ගිහිල්ලා බලන්න. එයාලගේ කෑමත් ඇත්තටම රසයි. එතන ඇට්මොස්ෆියර් එකත් ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි ඒගොල්ලන්ගේ පන් වලින් එහෙම හදපු බඩු වගේක් එහෙම විකුණන්නත් එතන ඩිස්ප්ලේ කරලා තිබුණා. ඉතින් දැන් මේ ඔයාලා දකින්න ඒගොල්ලන්ගේ තිබිච්ච එතන මෙනු එක රයිස් ඇන්ඩ් කරි තමයි තිබුණේ. ඉතින් ජාති කිහිපයක්ම තිබුණා. අතරින් කෑම හරිම රසයි. ඉතින් මෙන්න මේ ඉන්න අංකල් තමයි රෙස්ටොරන්ට් එක කරන්නේ යාගේ වයිෆුත් එක්ක. ඉතින් අපිත් කෑම බෙදාගෙන කෑම කෑවා. බබාලා නම් මේවා කන්නේ නැහැ කියලා යාලා වෙනම ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරා. ඉතින් ඒ වෙලෙම ඒගොල්ලෝ ඒවත් හදලා දුන්නා. ඉතින් ඒ වගේම මමත් කෑම බෙදාගෙන ඇත්තටම රසට තිබුණා යාලගේ කෑම. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම බෙදාගත්ත කෑම එක. ඉතින් හරිම රසයි කෑම. ඒත් එකම මෙන්න මෙතන මේ විදිහට බෝඩ් එකක් ගහලා තිබුණා කවියක් ලියලා ඇත්තටම කෑම දැන් නාස්ති කරන්න එපා කියලා අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. ඉතින් ඒකත් ඇත්තටම හොඳ උපදෙසක් කියලා මම හිතනවා. මොකද ගොඩක් කට්ටිය අපතේ දානවනේ කෑම. ඔන්න ඉතින් ඒ පණිවිඩෙත් ඔයාලට දෙන ගමන් අදට ඉතින් වීඩියෝ එක අවසන් කරන්න තමයි මේ බලාපොරොත්තුව. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.